උද්ගත වෙමින් තිබුණා. 1985 මැයි මාස වෙසක් මාසයේදී ත්‍රස්තවාදීන් විසින් අනුරාධපුර ශුද්ධ නගරයට ප්‍රහාරයක් එල්ල කළා. අනුරාධපුර නගරයට කඩා පැනු ත්‍රස්තවාදීන් එහි බස් මගීන්ට වෙඩිත වීමෙන් අනතුරුව රුවන්වැලි සෑය සහ ශ්‍රී මහා බෝධිය ඇතුළත් පූජා භූමියට කඩා පැන්නා. පූජා භූමියට රැස් වී සිටි සුදු ඇඳගත් උවැසියන්ද කහවතින් සැරසුණු භික්ෂු භික්ෂුණියන්ද දිගට හරහට ත්‍රස්තවාදීන්ගේ වෙඩි ප්‍රහාර වලින් ඝාතනයට ලක් වුණා. බුදුන්ට පිටදුන් ශ්‍රී මහා බෝධිය ලේ විලකින් නැහැවී ගියා. ලෝක ඉතිහාසයේ වෙනි පූජනීය භූමියක් ලේ විලකින් නැහැ වූ ප්‍රථම අවස්ථාවේ නොවුනත් ශ්‍රී ලාංකික ඉතිහාසයේ අපට අමතක කළ නොහැකි. අසරණ බෞද්ධයින් අමු සිය සිද්ධාස්ථානවලම ඝාතනය කිරීමට තරම් ත්‍රස්තවාදයේ කුරුරු වුණා. මෙලෙච්ච වුණා. මෙවැනි සාහසික අපරාධයක් කර තිබියදී ත්‍රස්තවාදීන්